ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද නම් අපි යන්නේ වෙඩින් එකකට. ඉතින් මේක අපේ ගෙවල් ළඟම අපි හිතවත්ම දන්නම නංගි කෙනෙක්ගේ තමයි. ඉතින් මේක සිංහල අයගෙන නෙවෙයි. මෙයාලා මුස්ලිම්. ඉතින් අපිට හැම ජාතියෙම යාළුවෝ ඉන්න ඕනේ. ඉතින් මේ නංගිත් හරිම හොඳයි. අපි එයාලගේ වෙඩින් එකට තමයි මේ යන්නේ. ඉතින් මේ යන ගමන් තමයි තියෙන්නේ. ඒක අපිට ඉන්වයිට් කරලා තිබ්බ රෑට. ඒක නයිට් පාටි එකක්. ඉතින් එයාලා ගොඩක් වෙලාට ගන්න රෑට තමයි පාටිස් වෙඩින්. ඉතින් මේක තියෙන්නේ බේරුවල. අපි දැන් මේ යන ගමන් ඉන්නේ තාම ප්‍රසන්ට් එකක් ගත්තෙත් නැහැ. ඉතින් මේ දැන් ගිහිල්ලා ප්‍රසන්ට් එකකුත් අරගෙන තමයි වෙඩින් එකට යන්න ඕනේ. අපි ඉතින් ටිකක් කල් තියා ආවා. ඉතින් මේ අපි ඉන්නේ දැන් මතුගම. ඉතින් මතුගමට අපි ආවා ප්‍රසන්ට් එකක් ගන්න යන ගමන්. ඉතින් ඊට පස්සේ ප්‍රසන්ට් එකත් අරගෙන අපි එහෙනම් යන් වෙඩින් එකට. ඔන්න ඉතින් අපි වෙඩින් එකට ආවා. ඉතින් මෙහෙම තමයි යාළගේ එන්ට්‍රන්ස් එක තිබ්බේ. ඉතින් හරිම ලස්සනයි. එන්ට්‍රන්ස් එකේ නම මාරම ලස්සන ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් යාළගේ සිංහල නෙමෙයි මුස්ලිම් යාළගේ ජාතිය මුස්ලිම්. ඉතින් අපේ වගේ නෙමෙයි යාළගේ සරසන විදිහ චාරිත්‍ර වාදිත ටිකක් වෙනස්. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙන්නත් හේතුව. මොකද මේ අපේ වගේ නෙමෙයි යාළගේ කෑම කන විදිහ පවා වෙනස්. ඉතින් මේ ඉන්නේ බ්‍රයිට්. අපිට ලස්සන ලොකුවට යාළව වීඩියෝ කරන්න බෑ. මොකද එයාලගේ කාන්තා පාර්ශවයේ ඇත්තටම ෆොටෝස් වලට එහෙම ඉන්නව අඩුයිනේ. ඉතින් දැන් මේ අපි යන්නේ අපිට ගිය ගමන් ඉතින් එයාලගේ ලොකුම يعني වෙඩින් එකක ලොකුම දේ තමයි ඉතින් කෑම පිළිගන්න එක. ඉතින් අපි මුලින්ම අපි එක්කන් ගියා අපේ මේසෙට. ඉතින් එයාලා සිංහල වෙඩින් එක සිංහල කියපු අයට වෙනම පැත්තක arrange කරලා තිබුණා. මුස්ලිම් අයට වෙනම arrange කරලා තිබුණා. ඉතින් අපි ගියේ සිංහලගේ පැත්තට. ඉතින් මේ ගියාම arrange කරලා يعني යාලා හන්නාසි ඒ වගේ අර දෙන මාළු හොදි මාළු ටික එතනම තිබුණා. අපි යනකොටත් arrange කරලා වහලා. ඊට පස්සේ බත් තමයි යාලා පස්සෙම ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ බත් කන ටයිම් එකට අපිට ගෙනත් දෙනවා බත්. එතකොට මුස්ලිම් අය කන්න කලින් සිංහල අයට කෑම දෙනවා. එතකොට අපි ඉතින් දැන් බබාණන් ඊට කලින් කෑවා. ඉතින් අපි දැන් මේ ඉන්නේ මෙතනලා වාඩි වෙලා ඉන්නවා. තාම චාරිත්‍ර පටන් ගත්තෙත් නැහැ. ඉතින් මේ විදිහට අපි ඉතින් ඉඳලා ටිකක් වෙලා බබා එක්ක මෙතනට වෙලා හිටියා අපිට කෑම පිළිගන්නවනකම්. ඔන්න ඉතින් අර මම කලින් කිව්වා වගේ බත් මේසෙට ගෙනත් තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි බත් කෑවා. යාළගේ අපිට වඩා අපේ වගේ නෙමෙයි යාළගේ වෙනස්ම විදිහක් කියලා මම කිව්වනේ චාරිත්‍ර වාරිත්‍ර. ඉතින් මෙන්න මේ වගේ අර දෙනවා උඹලකඩ වලින් හදපු සම්බල් එකක් වගේ. ඒකත් රසම රසයි. උඹලකඩම තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට පස්සේ කජු කඩල වලින් හදපු මාළුවක් තිබුණා. ඊට පස්සේ මෝජුවක් තිබුණා. ඒක පැණි රහයි. ඒක මාර රසයි ඒකත්. ඊට පස්සේ චිකන්. අපි හරක් මස් කන්න නැති නිසා
හරක් මස් කන අයට ගෙනත් දෙනවා. අපි ඉතින් කන්න නැති නිසා අපිට කුකුල් මස්. ඉතින් ඒවා ගන්නෙත් හැන්දි වලින් නෙමෙයි. ඉතින් එයාලගේ විදිහට තමයි අතින්ම අරගෙන අපිත් ඒ විදිහටම ඉතින් කෑවා. හරිම රසයි කෑම ටිකත්. අපි ඉතින් බඩ පිරෙන්නේ කෑවා. අපි ඉතින් කාලේ ඉවර වෙලා එහෙම එළියට ආව. එනකොට මෙන්න මෙයාලගේ මේ වගේ චාරිත්‍රයක් තියෙනවා. අපි හිතන්නේ මේ චාරිත්‍රය මං හිතන්නේ අර අපේ වගේ දෙපැත්තෙන් සයින් කරන්නේ. ඒ වගේ එකක් තමයි මං හිතන්නේ මේ වෙන්නේ. දෙපාර්ශවයෙන් වාඩි වෙලා සයින් කරනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.